සරල අකාබනික සංයෝග නාමකරණය රසායන විද්‍යාව ඉගෙන ගද්දී අපිට ගොඩාක් එක උදව්වක් වෙනවා. නමුත් ළමයි ගත්තොත් මේ සම්බන්ධයෙන් ඉතාමත් දුර්වලයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මේ සංයෝගය ඒ කට්ටිය මතක තියාගන්න යන්නේ NH4 H2PO4 කියලා. නමුත් දැන් එහෙම අපිට අහුවෙන ගොඩාක් සංයෝග අපි කොහොමද ඒක මතක තියාගන්නේ? එහෙම අමාරුයිනේ. එතකොට අපිට මෙන්න මෙයාගේ හැබැයි මෙහෙම මෙයාට විධිමත් නමක් දුන්නොත් එහෙම අපිට ඒක මතක තියාගන්නත් පහසුවක් වෙනවා. ඉගෙන ගන්නත් එක පහසුවක්. දැන් සරල අකාබනික සංයෝග අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට අහු වෙනවා. ඒකත් තමයි අයනික සංයෝග සහ සහසංයු සංයෝග වශයෙන්. අපි ඉස්සෙල්ලා මේ අයනික සංයෝග දිහා බලමුකෝ. ඒතර අයනික සංයෝගයක් සමන්විත වෙන්නේ ධන අයනයකින් සහ ඍණ අයනයකින්. එතකොට මේ අයනික සංයෝග නාමකරණය කරද්දී ඉස්සෙල්ලාම ධන අයනයේ නම ලියලා හිස්තැනක් තියලා දෙවනුව ඍණ අයනයේ නම ලියනවා. එතනදී අපි දැන් මෙතනදී මේ වගේ අපිට මේ ටික එක තැනකට නිකන් සාරාංශගත කරගන්න පුළුවන් මේ ධන අයන නාමකරණය කරනකොට භාවිතා කරන මූලික නීති මොනවාද? ඍණ අයනයක් නාමකරණය කරනකොට කොහොමද මූලික නීති මොනවාද කියලා. දැන් පළවෙනි එක තමයි එතකොට එහෙනම් උදාහරණයක් අපි හිතමු සෝඩියම් ක්ලෝරයිඩ් වගේ එකක්. එතකොට ඒකේ කැටායනය සහ ඇනායනය දෙකම ඒක පරමාණුක අයන වලින් සමන්විත වෙන්නේ. එතකොට කැටායන නාමකරණය කරද්දී කැටායනේ නම ලියද්දී ඒක පරමාණුක අයනයක් නම් උදාහරණයක් සෝඩියම් ප්ලස් වගේ එකක් නම් ඒක පරමාණුක අයනයක් නම් අපි ඒකේ වෙනස් නොකරන ලද නම ලියනවා. මේකේ වෙනස් නොකරන ලද නම. උදාහරණයක් දැන් Na+ නම් සෝඩියම් කියලා ලියනවා. H+ නම් හයිඩ්‍රජන් කියලා ලියනවා. වෙනස් නොකරන සාමාන්‍ය නම යගේ ලියනවා. ඊට පස්සේ ඒක පරමාණුක ඇනායනයක් නම් එයාට යොදා ගන්න ප්‍රත්‍යක් අයිඩ් කියන ප්‍රත්‍යය. අයිඩ් අයිඩ් කියන ප්‍රත්‍යය යොදා ගන්නවා. ඒ අනුව මේක ක්ලෝරයිඩ් වෙනවා. ක්ලෝරයිඩ්. ඊට පස්සේ ඊළඟට N3- නම් නයිට්‍රයිඩ් වෙනවා. ඊට පස්සේ ඊළඟට තවත් O2- නම් ඔක්සයිඩ් වෙනවා. ඒ විදිහට අයිඩ් ප්‍රත්‍යය තමයි යොදාගන්නේ. දැන් ඔය අනුව අපිට කියන්න පුළුවන් දැන් මෙන්න මේ සංයෝගයේ නම කියන්න පුළුවන්. මොකද්ද ඒතර එන? මේකේ නම් කැටායනය වෙන්නේ සෝඩියම්. මේ කැටායනේ ඒක පරමාණු කැටායනයක්. එහෙනම් ඉතින් සාමාන්‍ය නම යොදාගන්නේ සෝඩියම්. ඊට පස්සේ ඊළඟට මේක Cl එක. ඒතර ක්ලෝරින් නම් අයිඩ් කියන ප්‍රත්‍යය යොදාගන්න. ඒතර ක්ලෝරයිඩ් වෙනවා. ඒතර සෝඩියම් ක්ලෝරයිඩ්. විදිහට නාමකරණය කරන්න පුළුවන්. දැන් ඊළඟට තමයි විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වන කැටායන තියෙනකොට. කැටායනය දැන් ධන අයනය ඍණ අයනය සමන්විත වෙන්නේ කැටායනයේ විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වනවා නම් දැන් සෝඩියම් එකන විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වන්නේ නැහැ. විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වන්න නම් කැටායන නාමකරණය කරද්දී අපි ප්‍රධාන වශයෙන්ම දැන් සුළු නාමය කියලා කියන්නේ IUPAC දැන් සුළු නාමය සමානලට භාවිතා වෙනවා. සුළු නාමයක් භාවිතා වෙනවා IUPAC නාමයක් භාවිතා වෙනවා. දැන් සුළු නාමය කියලා කියන්නේ IUPAC නාමකරණය හඳුන්වා දෙන්න කලින් පාවිච්චි කරපු නම් ටික. තමයි සුළු නාමයේ විදිහට පාවිච්චි කරන්නේ. ඒ සුළු නාමයේ නම ලියද්දී ගොඩක් වෙලාට අපි යොදා ගන්නව ලතින් නම තමයි පාවිච්චි කරන්නේ. ඒ ලතින් නමෙත් දැන් කැටායනේ නාමකරණය කරද්දී අඩු ඔක්සිකරණ අංකයේ තියෙන කැටායනේ නාමකරණය කැටායනේ අඩු ඔක්සිකරණ අංකයේ තියෙන එකට අස් කියන ප්‍රත්‍යයත් වැඩි ඔක්සිකරණ අංකයට එක ඉක් ප්‍රත්‍යයත් යොදා ගන්නවා. උදාහරණයක් වශයෙන් දැන් හිතන්න යකඩවල අපි දන්නවා යකඩවල ධන 2 සහ ධන 3 තියෙනවා. එතකොට දැන් මෙතනදී ලතින් නම් වෙන්නේ මේකේ ෆෙරම් කියලා. එතකොට ෆෙරම්. ඒතර මේකට අපි අස් කියන ප්‍රත්‍යය යොදුවට පස්සේ ධන 2 ඔක්සිකරණ අවස්ථාවට එතන ෆෙරස් කියලා එන්නේ. ඒකේ නම ෆෙරස් වෙනවා. අස් කියන ප්‍රත්‍යය ෆෙරම් කියන එකට අස් කියන ෆෙරික් ෆෙරස් වෙනවා. ඊට පස්සේ ඊළඟ ඉහළ ඔක්සිකරණ අවස්ථාවද ගත්තොත් එහෙම ෆෙරික් වෙනවා. ෆෙරස් සහ ෆෙරික්. ඊට පස්සේ ඊළඟ ඕකෙම IUPAC නම ගත්තොත් එහෙම IUPAC නම ලියද්දි සාමාන්‍ය ඉංග්‍රීසි නම තමයි පාවිච්චි කරන්නේ. ඒතර ඉංග්‍රීසි නම ලියද්දි මේකේ ඒතර නම් අයන් කියලා එන්නේ. අයන් විචල්්‍ය ඔක්සිකරණාංක තිබ්බොත් එimhe සරල වරාණක් ඇතුලේ විචල්්‍ය ඔක්සිකරණාංකය යොදා ගන්නවා. ඒතර විචල්්‍ය ඔක්සිකරණාංකය විතර මෙතන අපි දැම්මොත් ධන 2 නයි. ඒතර අයන් 2 කියලා තමයි මේක IUPAC ක්‍රමයට මේක හඳුන්වන්නේ. ඊට පස්සේ ඊළඟ Fe ධන 3 නම් ඒතර නම් අයන් 3 වෙනවා. අයන් 3 වෙනවා. දැන් ওই විදිහට ගත්තොත් එහෙම ඒතර එන. ඒතර සුළු නාමය සහ IUPAC නාමය කියලා ඒතර දෙකක් පාවිච්චි කරනවා. එතකොට මෙතනදී දැන් සමහර ඒවායි තියෙනවා දැන් ඉංග්‍රීසි නමයි සුළු නාමයේ දෙකම එකයි. දැන් උදාහරණයක් හිතන්න කෝබෝල්ට් කියලා. ඒතර සිංහලෙන් කියන්නේ ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි නාමයෙන් තව IUPAC නාමකරණයේදී යොදාගන්නේ කෝබෝල්ට් කියලාමයි. සුළු නාමයේදී කෝබෝල්ට් වෙනවා. ඒතර එනං අස්ප්‍රත්‍ය යොදලා මේ ධන 2ට අදාළව කෝබෝල්ටස් වෙනවා.
ඊට පස්සේ ඊළඟට ඉක් ප්‍රත්‍ය යොදාගත්තට පස්සේ ඉහළ ඔක්සිකරණ අවස්ථාවට එනම් කෝබෝල්ට් ඉක් වෙනවා. ඊළඟට විතර ඉංග්‍රීසි නම යොදන කෝබෝල්ට් කියලා විචල්්‍ය ඔක්සිකරණාංක IUPAC නමකරණ ලියද්දි එතකොට එනම් කෝබෝල්ට් කියලා මේකේ ඔක්සිකරණාංකය වරහන් සරල වරහණක් ඇතුළේ ලියනවා. ඒකේ ඊතර එනම් ඉහළ ඔක්සිකරණ අවස්ථාවේ තියෙන එකත් එනම් අර නමමයි එන්නේ. නම වෙල්ල ඒකේ විචල්්‍ය ඔක්සිකරණාංකය තිබ්බොත් එහෙම IUPAC නාමකරණයට නම් ඔහොම තමයි එන්නේ මේකේ කැටායේ නාමකරණය කරද්දී. දැන් ඒ අනුව මෙන්න මේ වගේ සංයෝගයක් ගත්තොත් එහෙම දැන් FES ගත්තොත් එහෙම IUPAC කරණේ නාමකරණේ IUPAC ක්‍රමයෙන් නාමකරණය කරවුවොත් එහෙම ඊතර මේකේ ඉන්නේ තුරේ නම් අයන් මෙයාගේ ඔක්සිකරණාංකයේ ධන 2 අයන් 2 කියලා හිස් තැනක් තිබ්බා. ඊට පස්සේ මේකේ තුරේ නම් ඍණායනේ සල්ෆයිඩ් අයනේ වෙනවා. ඒතර අයන් 2 සල්ෆයිඩ් වෙනවා. ඊට පස්සේ ඊළඟට සුළු නාමයේ ලිව්වොත් එහෙම ඊතර මේකේ සුළු නාමයේ වෙන්නේ ධන 2 හින්දා එන ෆෙරස් වෙනවා. ෆෙරස් ඊට පස්සේ ඊළඟට මේකේ ඇනායනේ ගත්තොත් එහෙම සල්ෆයිඩ් වෙනවා. ෆෙරස් සල්ෆයිඩ්. දැන් උදාහරණයක් වශයෙන් ඊළඟට මේක ගත්තොත් එහෙම දැන් මේකේ තුරේ නම් IUPAC නාමකරණ ලියවුවොත් එහෙම තුරේ නම් කොපර් ඉංග්‍රීසි නම විතර කොපර් වෙනවා. කොපර්. ඒතර ඔක්සිකරණාංකය ධන 1යි. කොපර් 1 කියලා ඉස්තනක් තිබ්බා. ඊළඟට එනවා ක්ලෝරයිඩ් කියලා. කොපර් 1 ක්ලෝරයිඩ්. ඒකේ සුළු නාමයේ ලියුවොත් එහෙම තුරේ නම් ඒකේ ලතින් නම වෙන්නේ කියුප්‍රම්. තුරේ නම් අඩු ඔක්සිකරණාංකය තියෙන එක නම් අස්. ඒතර කියුප්‍රස් වෙනවා. කියුප්‍රස් ක්ලෝරයිඩ් වෙනවා සුළු නාමයේ. ඔය විදිහට තමයි අපි විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වන කැටයනකින් සම්බන්ධිත සංයෝග නාමකරණය කරන්නේ. ඒතර ඒකේ සුළු නාමයක් සහ IUPAC නාමයේ දෙකක් තියෙනවා. ඒ දෙකම ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඊළඟට බහුපරමාණුක අයන තියෙනකොට පරමාණු දැන් මෙතන කතා කරේ ඒක පරමාණුක කැටයනයක් සහ ඇනායනයක්. මේකේ ඒක පරමාණුකයි හැබැයි ඒක විචල්්‍ය ඔක්සිකරණාංක තියෙනවා. ඊළඟට බහුපරමාණුක පරමාණු ගොඩක් තියෙන කැටයන සහ ඇනායන. බහුපරමාණු දැන් උදාහරණයක් වශයෙන් බහුපරමාණු කැටයනයකට උදාහරණයක් තමයි දැන් ඇමෝනියම් ප්ලස් ඇමෝනියම් NH4+ ඇමෝනියම්. ඇමෝනිය ඒතර බහුපරමාණුක ඇනායනයක් කැටයනයක් නාමකරණය කරද්දී EM කියන ප්‍රත්‍යය යොදා ගන්නවා. ඇමෝනියම් EM ප්‍රත්‍යය යොදා ගන්නවා. ඊළඟට බහුසංයුජ මේ බහුපරමාණුක ඇනායනයක් පාවිච්චි කරද්දී ඇනායනයක් හඳුන්වීමට අර අපි ඒක සංයුජ ඒක පරමාණුක ඇනායන මේ හඳුන්වීමට පාවිච්චි කරපු අයිඩ් කියන ප්‍රත්‍යයත් යොදා ගන්නවා. දැන් මේක අපි සීමිත ප්‍රමාණයක තමයි ඇත්තටම යොදාගන්නේ අයිඩ්. මේ බහුපරමාණුක ඇනායන නාමකරණයකද අයිඩ්. වැඩිපුර ඒ දෙන්නේ අයිඩ් සහ ඒට් කියන එක. එතකොට එතන දැන් මෙතන එනම් හයිඩ්‍රොක්සයිඩ්. මෙතන මේ තියෙනවා සයනයිඩ්. ඊට පස්සේ ඊළඟට මෙතන ලියද්දි දැන් මේ දේ කඩලා ලියන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්. ඊට පස්සේ ඊළඟට මේක එන ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. මෙතන ඒතර අයිඩ් මේක 8 වෙනවා. ඒ අනුව ඊතර වෙනම් මේකේ නාමකරණය අපි ලිව්වොත් එහෙම මොකක්ද ලියන්නේ ඊතර? දැන් මේවට දැන් ප්ලස් වලට දෙකක් තිබ්බත් තුනක් වලට ඒලා උපසර්ගයක් මොකක්වත් එන්නේ නැහැ. ඊතර ඩයි ඇමෝනියම් එහෙම නෙවෙයි. එහෙනම් මෙතන එන ඇමෝනියම් කියලා ලිව්වා. හිස්තැනක් තිබ්බා. ඍණායනේ එතකොට එන මේකේ ඩයික්‍රොමේට් අයනේ ඩයික්‍රොමේට් එනවා. එතකොට එන ඇමෝනියම් ඩයික්‍රොමේට් තමයි මේ සංයෝගය වෙන්නේ. දැන් ওই විදිහට බහුපරමාණුක අයන වලින් සමන්විත වෙන සංයෝග ওই විදිහට අපිට නාමකරණය කරගන්න පුළුවන්. ඊළඟට අපිට ප්‍රධාන එකක් ආව වෙනවා ඔක්සෝ ඇනායන. ඔක්සිජන් අඩංගු ඍණායන වලට කියනවා අපි ඔක්සෝ ඇනායන කියලා. ඒතර ඔක්සෝ ඇනායන නාමකරණය කරනකොට ඔක්සෝ ඇනායන නාමකරණය කරද්දී අපි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරනවා මෙන්න මේ ප්‍රත්‍යයන් දෙක අයිඩ් සහ ඒට් කියන එක. දැන් එතකොට දැන් ඔක්සි ඇනායන දෙකක් හදනවා නම් අඩු ඔක්සි ඇනායන දෙකක් මූලද්‍රව්‍ය ඔක්සි ඇනායන දෙකක් නම් හදන්නේ ඒ දෙකේ අඩු මේ ඔක්සිකරණාංකයේ තියෙන ඔක්සි ඇනායනය හඳුන්වීමට තමයි 8 කියන ප්‍රත්‍යය යොදන්නේ. වැඩි ඔක්සිකරණාංකයේ සහිත මේ ඔක්සි ඇනායනය නාමකරණයට යොදන ප්‍රත්‍යය තමයි මේක අයිඩ් මේක 8 වෙනවා. එතකොට එහෙනම් මේක අඩු ඔක්සිකරණය නම් සල්ෆයිඩ් වෙනවා. මේක සල්ෆේට් වෙනවා. දැන් ওই විදිහට තව ගන්න පුළුවන් නයිට්‍රයිට් නයිට්‍රේට් ෆොස්ෆයිඩ් ෆොස්ෆේට් ඒ ආදී වශයෙන් යනවා. දැන් ඊළඟට එක මධ්‍ය පරමාණුවක් තිබිලා මධ්‍ය පරමාණු එකයි. දැන් උදාහරණයක් ක්ලෝරින් ClO ClO2 ClO3 ClO4 Cl මයි තියෙන්නේ. ඒතර එක මධ්‍ය පරමාණුවක් තිබිලා ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව වෙනස් වෙනකොට නාමකරණය කරන්න අපි පාවිච්චි කරනවා අරකින් දැන් අයිඩ් 8 තියෙනවා ඊට වඩා අඩුයි නම් ඔක්සිකරණාංකය අඩුයි නම් ඒකට මුලට හයිපෝ කියලා දාලා අයිඩ් කියලා කියනවා. එහෙනම් හයිපෝ අයිඩ් 8 ඊට පස්සේ ඊළඟට
ඊට 8 වලට වඩා වැඩි ඔක්සිකරණාංකයේ තියෙන එක දැන් ධන 5 මේක 8 කියලා ගත්තා. ඊට මේ ඊට වඩා වැඩි ඔක්සිකරණාංකයේ තියෙන එක හඳුන්වීමට අපි පාවිච්චි කරනවා per 8 කියලා. එතකොට ඒ අනුව මේ අපිට සංයෝග මේ ඔක්සියනයින් ටික නාමකරණය කරන්න පුළුවන්. හයිපෝක්ලෝරයිඩ් හයිපෝක්ලෝරයිඩ් ක්ලෝරයිඩ් ක්ලෝරේට් per ක්ලෝරේට් විදියට. මේ විදිහට පුළුවන් අපිට ඔක්සියන මේ ඔක්සියනයින් නාමකරණය ගොඩාක් වැදගත් වෙනවා. දැන් මේ විදිහට ඔයාලට දැන් O level වලත් අවුණා මේ බහුපරමාණුක ඇනයින ගොඩාක්. ඒත් ඒ වගේ නම් ටික ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවත් එක ධනායන එකතු වෙලා සංයෝග ගොඩක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඊළඟට මේකත් එක්කම අපිට වැදගත් වෙනවා මේ අකාබනික අම්ල. මේක නම් මම කටුවට ලියලා තියෙන්නේ. ඒකට මම කියවන හින්දා ඔයාලට තේරෙයි කියන එක. අකාබනික අම්ල ගත්තොත් ප්‍රධාන වශයෙන් අකාබනික අම්ල දෙකක් තියෙනවා. ඔක්සිජන් රහිත ඇනායනිකින් සමන්විත අම්ල. අපි උදාහරණයක් වශයෙන් HCl වගේක් ගන්න. HCl වගේ HCl HCN මේ වගේ ගත්තොත් එහෙනම් අපි දන්නවා ඔක්සිජන් නැහැ නේ. ඔක්සිජන් රහිත ඇනායනිකින් සමන්විත අම්ල සහ ඔක්සිජන් සහිත ඒවා කියලාට යනවා ඔක්සෝ අම්ල කියලා. ඔක්සෝ අම්ල. ඒතර ඔක්සිජන් රහිත අම්ල ඔක්සිජන් රහිත ඇනායනිකින් සමන්විත අම්ලයක් නාමකරණය කරද්දී අපි මුලට උපසර්ගයක් විදිහට හයිඩ්‍රෝ කියලා දානවා. හයිඩ්‍රෝ කියලා දාලා අර ඉක් කියන ප්‍රත්‍යයෙන් විකරණය කළ වෙච්ච ඇනායනය නම ලියලා ඊට පස්සේ අවසානයේ අම්ලයක් කියලා ලියනවා. ඇසිඩ් එක. ඒ අනුව HCl කියලා කියන්නේ හයිඩ්‍රෝක්ලෝරික් ඇසිඩ් වෙනවා. හයිඩ්‍රෝ කියන මුලට ප්‍රත්‍ය හයිඩ්‍රෝක්ලෝරික් ඇසිඩ්. ඊට පස්සේ එහෙනම් ඉක් නේ අවසානට ඉක් දාන්න. ඊට පස්සේ ඊළඟට මෙතන ගත්තොත් එහෙම හයිඩ්‍රෝසයනික් ඇසිඩ් වෙනවා. ඉක් ප්‍රත්‍යයෙන් විකරණය කරන ලද නම තමයි පාවිච්චි කරන්නේ. ඒත් මේක සරලව අපිට සරලයි ඒක තන්දරේ. ඊට පස්සේ ඔක්සෝ අම්ල නාමකරණය කරද්දී අපි දන්නවා දැන් ඔක්සෝ අම්ල සමන්විත ඔක්සෝ අම්ල මේ අර ඔක්සෝ කැටායන තියෙනවා. අපි ඉස්සෙල්ලා ඔක්සෝ ඇනයින නාමකරණය කරගත්තේ ඔක්සෝ ඇනයින නාමකරණය කරද්දී පාවිච්චි කරා ප්‍රධාන වශයෙන් 8 සහ 8 කියන එක. එතකොට ඔක්සෝ ඇනයින සමන්විත වෙන්නේ ඔක්සෝ අම්ල හෝ මේ ඒ වගේ මේ සෝඩියම් හරි ඒ වගේ ලවණ විදිහට තමයි ඔක්සෝ ඇනයින සමන්විත වෙන්නේ. ඒතර මේ ඔක්සෝ අම්ල නාමකරණය කරද්දී අපි අර ඔක්සෝ ඇනයින නාමකරණය කරගන්නකොට 8 සහ 8 කියලා යොදවුවනේ. ඒ 8 සහ 8 වෙනුවට 8 නම් යෙදුවේ අස් කියන ප්‍රත්‍යයත් 8 නම් යෙදුවේ ඉක් කියන ප්‍රත්‍යයත් යොදලා ඉවරලා අගට ඒකේ අම්ලය කියලා යොදනවා. අම්ලය කියලා යොදලා ඉවරලා නාමකරණයක් කරගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් අපි දන්නවා දැන් මෙතනින් ධන 4 මේකේ ධන 6 තිබ්බේ. ඒතර ධන 4 නම් එහෙනම් ඔක්සි ඇනයින නාමකරණයකට 8 නේ දැම්මේ. 8 නම් යොදන්න ඕනේ අස්. එහෙනම් සල්ෆියුරස් අම්ලය. ඊට පස්සේ ඊළඟට මෙතන 8 නේ සල්ෆේට් නේද? එහෙනම් ඉක් ප්‍රත්‍ය. එහෙනම් සල් පියුරික් ඇසිඩ්. මේක සල්ෆියුරස් අම්ලය, මේක සල්ෆියුරික් අම්ලය. ඒ විදිහට නයිට්‍රස්, නයිට්‍රික් ඒ ආදී වශයෙන් එනවා. පොස්පොරස්, මේක පොස්පොරික් ඒ ආදී වශයෙන් එනවා. දැන් ඒ විදිහට තව මෙතන අපි දැන් තව තිබ්බොත් එහෙම විතර එනම් මේක මොකක් විදිහට නාමකරණය? දැන් මෙතන නාමකරණය කරන්න ඕනේ අපි මේ ගත්තේ ඔක්සියනයිනේ ගත්තේ හයිපෝක්ලෝරයිඩ් කියලානේ. එහෙනම් මේක මොකක් වෙනවද? හයිපෝක්ලෝරික් ඇසිඩ්. හයිපෝක්ලෝරස් අම්ලය. ක්ලෝරස් අම්ලය. ක්ලෝරේට් අම්ලය. ක්ලෝරේට් නම් ඉක්නේ. මෙතන මේ විදිහට එන්නේ. මෙතන ගත්තොත් එහෙම විතර එනම් 8 නේ තියෙන්නේ. එතන හයිපෝක්ලෝරස් 8 නම් අස්. හයිපෝක්ලෝරස් අම්ලය. මෙතන ක්ලෝරස් අම්ලය. 8 නම් අස්නේ. ක්ලෝරස් අම්ලය. මේක ඉක් නම් විතර අස්නේ. මේ 8 නම් ඉක්. ඒතර මෙතන 8 නේ අපිට 8 කියලා නිකත් අපි ඔක්සියනයිනේ. ඒතර එනම් මේක එනවා ක්ලෝරික් ඇසිඩ්. මේක ඒතර පර්ක්ලෝරේට් කියලා නිකත්. එහෙනම් මේක පර්ක්ලෝරික් ඇසිඩ් වෙනවා. පර්ක්ලෝරික් ඇසිඩ්. ඔය වශයෙන් අපිට මේක ඔක්සි අම්ල නාමකරණය කරගන්න පුළුවන්. දැන් අනිත් එක තමයි අර ඉස්සෙල්ලා අර මට කියන්න බැරි වුණා මෙන්න මේ ඔක්සිජන් රහිත ඇනයනයකින් මේ සමන්විත මේ HCl වගේක් නාමකරණය කරද්දී මේක සරල මේ අකාබනික මේ සාසංයු සංයෝගයක් විදිහට නාමකරණය ඊළඟට අහු වෙන එක සරල මේ අකාබනික මේ කාබනික සංයෝගයක් නාමකරණයට යොදන විදිහට නාමකරණය වුණනම් කරන්න පුළුවන් මේක. කරන්නේ එතකොට එනං ඉස්සල්ලාම එතකොට එනං හයිඩ්‍රජන් කියලා විදුලිතාවයේ වැඩි එක විදුලිතාවය අඩු එකේ නම ලියලා හයිඩ්‍රජන් කියලා ලියලා ඉවරලා ඍණායනයේට හිස්තැනක් තියලා ඍණායනයේට අයිඩ් කියන පත්‍ය යොදලා මේ විදිහට ලියන්න පුළුවන් මේක මේ විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට ඊට පස්සේ ඊළඟට අපි නෝ සහසංයුජ සංයෝග. සහසංයුජ සංයෝග ගත්තොත් එහෙම දැන් H2O කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් ඒ වගේ සහසංයුජ සංයෝග තියෙනවා.
සංසාරජන්‍ය සංයෝග නාමකරණය කරනකොට ඉස්සල්ලාම අපි කරන්නේ විද්‍යුණතාවය අඩු පරමාණුවේ නම ලියනවා. ඊට පස්සේ ඊළඟ හිස්තැනක් තියලා විද්‍යුණතාවයේ වැඩි පරමාණුවට අගට අයිඩ් කියන ප්‍රත්‍යය යොදලා ඉවරලා. අගට අයිඩ් ප්‍රත්‍යය යොදලා ඉවරලා මේකේ නම ලියනවා. එතකොට පරමාණු සංඛ්‍යාව වැඩි නම් මේකේ පරමාණු හිතන්න දැන් මේකේ දෙකක් වයි තිබ්බා කියලා. දෙකයි නම් 2 3 4 5ක් ඒවා දිනනවනම් අපි මේකට උපසර්ගයක් පාවිච්චි කරනවා මොනෝ, ඩයි, ට්‍රයි, ටෙට්‍රා, පෙන්ටා, හෙක්සා ඒ ආදී වශයෙන්. ඊට පස්සේ ඊළඟට දැන් ඒ අනුව මේ කියන්න පුළුවන් අපිට ඒතර එන කාබන් දැන් ඒතර එන මොනෝ කාබන්ද එකක් නම් තියෙන්නේ මොනෝ කියන ප්‍රත්‍යය යොදන්නේ මේ පළවෙනි එකේ එකක් නම් තියෙන්නේ දෙකක් තුනක් තියෙනවා නම් ඩයි ට්‍රයි ඒ ආදී වශයෙන් යොදනවා. ඒතර මෙතන මොනෝ කියලා ලිය දන්නේ. එහෙනම් මොකක්ද වෙන්නේ? එක කාබන් ගන්න කාබන් ඒතර එන මේකේ මොකක්ද වෙන්නේ? ඔක්සයිඩ්. මොනෝ ඔක්සයිඩ් මොනෝ ඔක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් වෙනවා. ඒ ආදී වශයෙන්. ඊට පස්සේ තව ගන්න පුළුවන් N2O3 වගේ එකක් ගත්තොත් එහෙම තුට එන. එහෙනම් ඉස්සෙල්ලාම ලියන්න වෙන්නේ මෙයාගේ නමනේ. මෙයාගේ නම. එතකොට මෙතන එනවා නයිට්‍රජන් දෙකයි. එහෙනම් එකක් තියෙනවා නම් තමයි මොනෝ කියලා ලියන්නේ. නැත්නම් දෙකක් තුනක් තියෙනවා නම් සාමාන්‍යයෙන් පළවෙනි ලියන එකේ ලියන අතර මේ ඩයි නයිට්‍රජන් කියලා හිස්තැනක් තියලා ට්‍රයොක්සයිඩ් වෙනවා. ට්‍රයොක්සයිඩ්. එතනදීත් ඔය අර උපසර්ගයත් එක්ක අපි උපසර්ගයක් එක්ක ලියනවනේ උපසර්ගයත් එක්ක උපසර්ගයේ අවසානයේට ඕ හරි ඒ හරි ඇවිල්ලා ඊළඟ නමේ මුලටත් ඕ හරි ඒ හරි ආවොත් එහෙම අපිට මේක උච්චාරණය කරගන්න අපහසු නිසා අපි මේකෙදී අර ප්‍රත්‍යයේ තියෙන ඕ එක හරි ඒක හරි ඒක අපි ලොප් කරලා දානවා. ඒ අනුව එතකොට තමයි විතරනේ එකක් නම් තිබ්බේ මේ එකක් නම් තිබ්බේ මොනෝ ඔක්සිජන් එකක් නම් තිබ්බේ මොනෝ මේ ඔක්සික ලොප් කරලා දාලා ඔක්සයිඩ් කියලා ගන්නවා. ඒ විදිහට. ඒතර ඒ අද වශයෙන් අපිට දැන් ඒතර H2O කියලා ගත්තොත් එහෙම ලියන්න පුළුවන් ඩයි හයිඩ්‍රජන් මොනොක්සයිඩ් කියලා. ඩයි හයිඩ්‍රජන් මොනොක්සයිඩ් ඒ ආදී වශයෙන් යනවා. ඔය වගේ ගොඩාක් සංයෝගවල නම් අපිට මේ විදිහට නාමකරණය කරගන්න පුළුවන්. ඒතර අපි කරાવුවේ ඒතර මෙතනින් එන සාසඤ්ඤ සංයෝග නාමකරණේ සාසඤ්ඤ සංයෝග ඊට පස්සේ ඊළඟට ආව වෙනවා අකාබනික අම්ල ඒ යටතේ ඔක්සිජන් රහිත ඇනයනික සමන්විත අම්ල සහ ඔක්සෝ අම්ල මේකට උදාහරණ මතක තියාගන්න. ඊට පස්සේ ඊළඟට අපිට ආව වුණා ඒක පරමාණුක ඇනයනිකින් හා කැටයනිකින් සම්බන්ධිත කොහොමද? කැටයනි විචල්්‍යොක්සකරණාංක තිබ්බොත් කොහොමද? ඊට පස්සේ බහුපරමාණුක ඇනයනය බහුපරමාණුක අයන ධන අයන හෝ ඍණ අයනකින් සම්බන්ධිත වෙනකොට කොහොමද යොදා ගන්න ප්‍රත්‍ය මොනවාද? ඔක්සෝ ඇනයන නාමකරණය කරද්දී යොදාගන්නේ කොහොමද? මේ ගොඩාක් වැදගත් වෙනවා රසායන විද්‍යාව ඉගෙන ගත්තී.